실질적인 임시정부에 통합은 1912년 Wow. Wow. බලන්නකෝ ඒක. ඇත්තටම ලස්සනයි නේද? බලන්නකෝ මේ බුද්ධ ප්‍රතිමාවේ තියෙන ලස්සන වර්ල්ඩ් මැප් එක දන්නවනේ තියෙන්නේ. එහෙම තමයි මේ විකාර අන්‍යෝන්‍යසේව යොරබුන් සුබදස්සකව යාළුව හැමෝටම. ඉතින් in this video අපේ ට්‍රිප් එකේ අපි මුලින්ම ගියේ මෙන්න මේ ඔයාලට පේන කොරියාවේ තිබුණ తాවකාලික රාජ්‍ය පාලන කාර්යාලයට. එතකොට මේ ස්ථානය එවකට ඒ කියන්නේ 1926 ඉඳලා 1932 දක්වා කාලයේ తాවකාලික කොරියානු රජය පිහිටුවලා විශේෂයෙන් ජාතික නිදහස සඳහා සැලසුම් සකස් කරපු සහ ඒ සැලසුම් ක්‍රියාත්මක කරපු මධ්‍යස්ථානයක් වෙනවා. ඉතින් යාළුවනේ මෙතන තමයි తాවකාලික රජයේ සාකච්ඡා කාමරය. මේ තියෙන කුස්සිය, එතකොට නානා කාමරය, ඒ වගේ දේවල් තමයි මේ කොටස ඇතුළත් වෙන්නේ. මේ ගොඩනැගිල්ලේ පහළ මහල විවිධ සාකච්ඡා සඳහා යොදාගත් කාර්යාලයක් වගේම ඉහළ මහල නේවාසික ස්ථානයක් වෙනවා. ඉතින් යාළුවනේ මේ කොටසේ ජපාන් රජයේ කූරත්වය, ඒ කාලේ තිබ්බ සටන්වල කූරත්වය, වදහිංසා වල ස්වභාවය, ඒ වගේ දේවල් පෙන්눔 කරන්න අදාළ උපකරණ, හෑන්ඩ්ක්‍රාෆ්ට්, ආයුධ, ඒ වගේ දේවල් උකට ෆොටෝස් වගේ දේවල් වලින් සමන්විත වෙනවා මේ කොටස. මේ ස්ථානයේ නිදහස් සටන්කාමින් වෙනුවෙන් తాවකාලික නේවාසික ස්ථානයක් විදියට පවත්වාගෙන කියලා තියෙනවා. එතකොට ඔයාලට බලන්න එනවා නම් මේ ස්ථානයේ තියෙන්නේ චොන්නාම් හාම්පියොන් කුන්වල. එනවනම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් විස්තර ටික බලලා ඇවිල්ලා යන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟට අපි ටිකක් දවල් වුණාට පස්සේ අපේ පල්ලියේ යාළුවෝ හදන් ගිය ලංකාවේ කෑම කොරියානු අයත් එක්ක බෙදාගෙන ලංකාවේ අය කොරියාවේ අයයි කෑම ෂෙයා කරගෙන අපි දෙගොල්ලම දවල්ට කෑවා. ඉතින් දවල් කෑම කාලේ ඉවර වෙලා අපි ගියා යොන්ග්වාන් ප්‍රදේශයේ තියෙන පන්සලකට. මාරම ලස්සන පන්සල. අපි බලමු දැන් ඒක කොහොමද කියලා. 나 많이 먹은 거 우리 누나가 만들었어. 너무 맛있어요. 팀장님 파김치 내가 다 먹거든. 겁나게 못 갖고 왔어요. යොන්ග්වාන් වල ඉන්නේ. wow මාර ලස්සනයි. බලනකර ඈත ලොකු හිටි බුදු පිළිමයක් තියෙනවා. මෙතන සිංහයෙක් කියන කණුවක් තියෙනවා. නේ 세시 사시 분까지 가봅시다. 갈 사람 가봅시다. මේ මෙයාලා අර මම හිතන්නේ ගානක් දාලා විහාරේ උඩට අර උළු අරන් යනවා වගේ තමයි මේ තියෙන උළුව. ඒ වගේ එකක් තමයි මෙතන නම් තියෙන්නේ. අනේ පට්ට ලස්සන. මුසාන් හෙදෝ යොන්ගුන්සා ටෙම්පල් එකේදී රන් තහඩු වෙලලා තිබ්බා. රන් තහඩු වලින් හදපු බොක්කොල. ඒ වගේ එකක් තියෙනවා මෙතන. අනේ බලන්නකො ලස්සන.
පොඩි හිනි පොද වැස්සක් යනවා. ඇත්තටම මේ ඉක්මට කියලා බලන්න බෑ වගේ මෙතන නම්. ඒ තරම් ලස්සනයි. අර මූරගල වගේ නේද? නම්නියොන් සං කෑනු සහ පිරිදෙන්න. බලන්නකො එක. ඇත්තටම ලස්සනයි නේද? ඉතින් යාළුවනේ වැඩි වෙලාවක් ඉන්න බැරි හින්දා උට අටක් ගාලා උඩට යන් මෙන්න මේ වෙසක් කෝඩු වලට කොරියා පන්සලකට ඇතුළු වෙද්දී ඒ රෙද්දී ඕන තැනකදී මෙන්න මේ වෙසක් කෝඩු බලා ගන්න පුළුවන්. ඈ? 진짜요? 아이고. 저기 하느라고 ඉතින් යාළුවනේ සරලවම කියන්න ඕනේ මම අර මුලින්ම මේදි කිව්වේ උඩ ලොකු බුදු පිළිමයක් තියෙනවා කියලා. ඒක බුදු පිළිමයක් නෙමෙයි වගේ. හරියටම ළඟට ගියා නම් ඒක බලා ගන්න පුළුවන්. මේ බෝඩ් එකක් හරි ගහලා තියෙන හින්දා යන්න බැරි නිසා බලා ගන්න විදියක් නැහැ. මේ උඹට මම ගෙස් කරනවා ඒක බුදු පිළිමයක් නෙමෙයි. zoom කරලා බලුවාමත් පොඩි බුදු පිළිමයක් අතේ තියෙනවා වගේ එකක් පේනවා. ඒක මං හිතන්නේ මරානන්තා කියන හාමුදුරුවන්ගේ. ඒ කියන්නේ මේක කතන්දර ස්ටෝරිය තමයි ඇවිල්ලා ගාන්ධාර කියලා ප්‍රදේශයෙන්, ඒ කියන්නේ ඉන්දියාව පාකිස්තාන වගේ අතර තියෙන ගාන්ධාර කියන ප්‍රදේශයෙන් මරානන්තා කියලා හාමුදුරු කෙනෙක්. එයා තමයි කොරියාවේ යොන්ගාන් වලට මේ බුදුදහමත් එක්ක ගොඩ බහැපු එක්කෙනා. ඒ කියන්නේ අර කොරියාවේ යොන්ගුවාන් කියන, ඒ කියන්නේ ඒ කාලේ බැග්ජේ සීසන් එක තිබිලා තියෙන්නේ මේ යොන්ගුවාන් ආශිත ඒ සයිඩ් එකට වෙන්න. කොට යොන්ගුවාන් වලට තමා මේ මරානන්තා කියන හාමුදුරුවෝ ඇවිල්ලා තියෙන්නේ. කොට ඒ හින්දා ඒ ආවත් සමගම එතකොට බැග්ජේ රාජධානි එවකට හිටපු රජතුමා බුදුදහම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පිළිඅරගෙන තියෙනවා. ඒත් සමග තමා බුදුදහම කොරියාවේ ව්‍යාප්ත වෙන්න පටන් ගන්න තියෙන්නේ. උඩට යන්න හිතුවට උඩට යන්න දෙන්නේ නැහැ. ඒ පහර වහලා තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ දක්වා විතරයි යන්න පුළුවන්කමක් තියෙන්නේ. බලන්නකො මේ බුද්ධ ප්‍රතිමාවේ තියෙන ලස්සන. 갈아 신고 들어오시죠. ඉතින් මෙතන තියෙනවා අර මේ ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක ඇතුලේ මේ ඉන්නේ. බැග්ජේ සීසන් එකේ, උච්චෝ සීසන් එකේ මේ ඉල්බුන් කියන්නේ ජපාන්, ගාන්ධාර. ඉතින් වර්ල්ඩ් මැප් එක දන්නවනේ තියෙන්නේ ශ්‍රී ලංකා. මේ තියෙන්නේ තිහන්මෙන්ග කොරියා, ඉල්බුන් ජපාන්, මරානන්තා.
කියන්නේ ගාන්ධාර මේ ඉන්දියානේ. මේ ඉන්දියාවේ ඉඳලා ඒ කියන්නේ මොකද මේ ඉන්දියාව මේ ගාන්ධාර ඉඳලා මේ සයිඩ් කියන්නේ මේ සයිඩ් චයිනා. හරිද? චයිනා ඉඳලා ඉස්චීන් නාම්චීන්. හරිද? මේ කොරියාව යොන්ගාන් වලට ඇවිල්ලා දෙන්නේ බැග්ජේ සීසන් එකේදී තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම තමයි මේ විකාශන වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ අර මුලින්ම බුද්ධ ආගම කොරියාවට ආවා කියලා කියන්නේ. ඒක විකාශනය වෙච්ච විදිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ කාලේ හම්බුච්ච නටබුන් වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකට අදාළ මේ පික්චර් මේකට අදාළ මේ පික්චර් එකේ වෙච්ච දේ කියලා තියෙන අර ඩ්‍රීම් එක දැකපු එක මහාමායා දේවී දැකපු සිහිනය උපත ඒ ටික තමයි මේ කියන්නේ කතන්දරේ සම්පූර්ණම මේ නිරූපණය කළා තියෙනවා. Attack by devil මාරයට අභියෝග කරන එක. Standing Buddha with the monk bold. Gandhara Buddhist. Sailing out of Northern Asia, ancient navigation, ocean exploration of Bagchi, ocean flow of Northern Asia. I think me Yongguan, the holy land of Buddhism. I think unfortunately යාළුවනේ යන්න වෙනවා. එයාලා යනවා කියලා කියනවා. හරිද? ඒ හින්දා බුල්ගුප්සා ටෙම්පල් තියෙන කතන්දරේ. ඉතින් යාළුවනේ මාර ලස්සනයි. ඒ වුණාට අපිට පෙන්නන්න පුළුවන් ටික මට ටක් ගාලා පෙන්නන්න යන්න වෙනවා. නේ මටත් ඕනේ මිස් මොනවද ගත්තේ? කීයද නේ? යට පැත්තේ. නේද? ටගනගේ. 네. Bueno, Qatar no es 한국은 나이길래. 오늘 먹을 거야?
sampai easy man. Unfortunately, යාළුවනේ ඉතින් යනවා බස් එක යනවා කියලා කරන්න දෙයක් නැහැ. ආයෙත් වැඩි දුරක නැති හින්දා මම ආයෙත් එනවා මෙතනට. ඇවිල්ලා ඔයාලට විස්තර පෙන්නන්න ඔක්කොම. දැනට මේ ටික බලන්න. දිගටම එක පෙරලා ඉන්න channel එකත් එක subscribe කරන්න, like කරන්න, comment කරන්න ඔයාලගේ අදහස්. එහෙනම් thank you. අන්‍යෝන්